එහෙමයි මොකද උඹද මේක හැදුවේ? ඔව්. ඒ කියන්නේ සම්පූර්ණ ඉලෙක්ට්‍රික් වාහනේ. එතකොට මේ සම්පූර්ණම කෑල්ලේ සම්පූර්ණ එකේ 100ක් උඹේ. 200ක් මගේ. මේක ඇතුළේ තියෙන්නේ මේ කෑල්ලේ. ඒක ඔක්කොම ෆයිබර්. හැදුවේ ඔව් ඒවත් ෆයිබර් කරේත් මම තමයි මේක මුගිලා අරන් ඇවිල්ලා හැදුවේ. කොච්චර වේගෙන් යන්න පුළුවන් මේක? සාමාන්‍යයෙන් දෙන්නෙක් දාලා 65ට ගියයි. ඔසිරා? ඔව් තනියෙක් කියන සාමාන්‍යයෙන් 75ට වගේ ගියයි. වැටනේ? ඔව් පදින්න පුළුවන්ද? පැදලා බලන්න. මූ මට මේ කියන්නේ පදින්න එපා කියලා මේකේ ෂොකට් බහිනා කියලා මූ මට පදින්න එපා කියලා. මේක දැන් බොරුවට දැන් මූ අහන පදින්න කියලා. වීඩියෝ එකේ ඉන්න මූ අහන්න නැත්නම් මූ කියා පදින්න එපා කියලා. නෑ සිතානුන් කිලෝ 120 නම් ඇද්දෑයි. weight බයිසිකල් weight එකේ තියෙනවා 70ක් විතර. සාමාන්‍ය ගෝටාප් මෙර වගේ නම් උස්සලා බලන්න පුළුවන්. දැන් උඹට මේ යන්න බෑ පාර යන්න බෑ. පාර යන්න බෑ අවසර දෙන්නේ නෑ. ලයිසන් නෑ මේක. ලයිසන් ගන්න බෑ. ලයිසන් ගන්න බෑ. බෑ වීඩියෝ එක දෙන්නේ නෑ. ලංකාව හරි හොඳින් ඉඳ වීඩියෝ මම දැක්කම උඹ යනවා මේක. ඒකද? දැන් වීඩියෝ තියෙනවා. සුපිරි. වැඩි. ඕන් මේ ෆෝන් එකේ ඔක්කොම ස්ථිති ටික වැලියයි. කියන්නේ බැටරි පර්සන්ටේජ් ඔක්කොම වැලියයි. ඒ ෆෝන් එකේ ඇප් එකක් මොකද කරන්නේ? ඒ කියන්නේ යතුරුෙන් ඔන් කරා කියන්නකො ඒත් සමහර ඕන නම් මේ ෆෝන් එකෙන් ඔෆ් කරන්න පුළුවන්. ඒතකොට අර මේ යාළුවෙක්ගේ බයික් එකක් තෙල් නෑ මං කියන්න ඕනේ නෑ. ඊටම රෙස්පෙක්ට් එකෙන් ඊට ඔෆ් කරා. අඩු උන්නේ නෑ මං කිව්වේ. කේස් එකක් නේතර කවුරු තරහ වෙන්නේ නෑ. කොහමද ආතල්? වැඩි ආතල්.